මන්ත්‍රීතුමා දැන් සමාජයේ තියෙන කතිකාවත ඇතුලේ තියෙන තවත් දරුණු චෝදනාවක් තමයි මේ පරිවර්තන සියල්ලක්ම ඉන්නේ කලින් ආණ්ඩුවේ දිගුවක් විදිහට කියලා. ඒක අපි කොහෙත්ම නැහැ කියලා සාධාරණීකරණය කරන්නේ කොහොමද? මොකද ප්‍රධාන වශයෙන් ගුරු සම්මේලන ඇතුළු වෙනත් විරුද්ධ පක්ෂ දැඩිව චෝදනා කරනවා මේක කෙලින්ම කලින් ආණ්ඩුවේ ප්‍රතිබිම්බයක් තමයි මේ එන්නේ කියලා. මම හිතන්නේ ඒකට හේතුව මේ අධ්‍යාපන ප්‍රශාසන කළ යුතු කියන සාකච්ඡාව දැන් ආණ්ඩු කිහිපයකම තිබුණා. හැබැයි මේ කිසිම ආණ්ඩුවකට මේක යථාර්ථයක් කරගන්න හැකියාවක් තිබුණෙත් නැහැ, එච්චර උමනාවක් තිබුණෙත් නැහැ. නිකන් මේක සාකච්ඡා මට්ටමේ තිබුණේ විතරයි. මොකද 2019 ඉඳන් අපිට මතකයි මේ අධ්‍යාපන ප්‍රශාසන කරන සාකච්ඡාවක් කතා බහක් යම් උත්සාහ දැරීම් කමිටුපත් කිරීම සිද්ධ වුණා. නමුත් මේක ඇත්තටම ප්‍රායෝගික යථාර්ථයක් දක්වා අරයන්න කිසිම ආණ්ඩුවකට බැරි වුණා. ඒ නිසා කිසියම් කෙනෙක් කියනවා නම් මේක මේ කලින් ආණ්ඩුව ගෙනාවු එකක් මම දැක්ක තව එක දේශබලක් නෙවුත් කියලා තිබුණා. මේ කමිටුවේ මේ ප්‍රශාසන හදලා තියෙන්නේ ව්‍යාපාරික කණ්ඩායමක් මේ පුද්ගලික පාසල් වල හිමිකරු කණ්ඩායමක් කියලා. ඒක සම්පූර්ණ වැරදි. මොකද ඒ ප්‍රකාශය කරන්නේ අර රනිල් වික්‍රමසිංහ 2023 පත් කරා මේ අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කරන්න කියලා කණ්ඩායමක් අන්නේ කමිටුව දිහා බලලා තමයි මේක කියන්නේ මේ කට්ටිය තමයි මේක හැදුවේ කියලා. නමුත් මේක ඇත්තටම අපේ ආණ්ඩුවෙන් හදපු වෙනස් කරන මාලාවක්. ජාතික අධ්‍යාපන ආයතනයේ ඇතුලේ යම් සාකච්ඡා යම් සකස් කිරීම තිබිලා තියෙනවා. අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් වෙන්න ඕන කියලා සාකච්ඡාවක් අපි කරේ අපේ ප්‍රතිපත්ති වලට අනුකූල වශයෙන් අන්නේ තිබිච්ච සාකච්ඡා වෙනස් කරලා 2025 ඉඳන් ක්‍රියාත්මක වෙන්න ගියේ මේ අධ්‍යාපන වෙනස් කරන. ඔය කලින් ආණ්ඩුව වලින් ගෙනාව වෙනස් කරන මේ අවුරුද්දේ මුලින් ඉඳන් ක්‍රියාත්මක වෙන්න ගියේ. ඒතර අපි ඒක අපේ ප්‍රතිපත්ති වලට අනුකූල වෙනස් කරන්න යම් කාලයක් අරගෙන ඊළඟට 2026 අවුරුද්ද තමයි මේක අපි ආරම්භ කරන්නේ. මේ ක්‍රියාවලිය ඇත්තටම පරිසමාප්තියටපත් වෙන 2032 අවුරුද්දේ. ඒ නිසා අපි මේ කලබලයෙන් කලින් ආණ්ඩුව ගෙනාවු එකක් මේකට තියනව නෙමෙයි. ප්‍රමාණවත් කාලයක් අරගෙන අපි පොරොන්දු වෙච්ච ප්‍රතිපත්ති වලට අනුකූලව මේව සමාලෝචනය කරලා අලුතෙන් එකතු වෙන්න ඕන දේවල් එකතු කරලා ප්‍රතික්ෂේප වෙන්න ඕන දේවල් ටික අයින් කරලා වර්තමාන ලෝකයට සහ අනාගත ගැලපෙන ශ්‍රම බලකායක් බිහි කිරීමේ අරමුණෙන් තමයි අපි මේ අධ්‍යාපන පරිවර්තනය කරන්න යන්නේ. ඔව් දැන් ඔබ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ත්‍රිකුණාමලයේ වැනි දුෂ්කර ප්‍රදේශයක ඉඳලා මේ විදිහේ වැඩ කටයුත්තකට සම්බන්ධ වෙන රට ගොඩනැගීමේ කටයුත්තට සම්බන්ධයි. දැන් এডুকেෂන් රිෆෝම්ස් වල ඔබ දකින හොඳම තැන කොතනද ඔබ මේක අනිවාර්යයෙන්ම අධ්‍යයනය කරන්න ඇති. ඒ වගේම ඔබ මේ සම්බන්ධයෙන් ඔබගේ දැනුවත් කිරීම කරනවා ඇති. කොතනද මෙතන තියෙන හොඳම තැන කියලා ඔබ විශ්වාස කරන්නේ? මම හිතන්නේ මේකේ මූලික අරමුණ. ඒ කියන්නේ දැන් අපේ රටේ අපි ආර්ථික සංවර්ධනයේ මවතර යනවා නම් අපිට සම්පත් ඕනි. එතකොට අපේ රට ඇවිල්ලා අපි දන්නවා දැන් කෘෂිකර්මාන්තයේ මූලික කරත් රටක් වුණාට කෘෂිකර්මාන්තයෙන් අපිට මීට වඩා පරිවර්තනයකට යන්න අමාරුයි. ලොකු පරිවර්තනයක් නැහැ. මොකද අපේ තියෙන භූමි සීමාව සීමා සහිතයි. ඊළඟට අපේ ස්වභාවික සම්පත් ගත්තොත් අපිට ඒ ස්වභාවික සම්පත් අපි අපේක්ෂා කර මට්ටමින් නැහැ. ඒතර අපිට තිබෙන ප්‍රධාන සම්පත මේ මානව සම්පත. මේ මානව සම්පත අපේක්ෂා කරන ආකාරයෙන් සැලසුම් කරගන්න එක මම හිතනවා අපිට ඉතාම වැදගත් කියලා. මොකද අපිට අනාගතයේදී යම් ආකාරයක ලෝකයට පෙන්වන්න තියෙන්නේ නැත්නම් ලෝකයට අරගෙන යන්න තියෙන්නේ අපේ මානව සම්පත. ඉතින් මේ මානව සම්පතේ ගුණාත්මක පරිවර්තනයක් කරගන්න නම් මෙන්න මේ වෙනස්කම පරිවර්තනය අනිවාර්යයෙන්ම අවශ්‍ය කියලා මම හිතනවා. ඉතින් මම හිතන්නේ මේක තමයි වැදගත්ම දේ මේකේ තියෙන මූලික හරය. මේ මුළු සමස්ත පරිවර්තනයේම තියෙන මූලික හරයම ඉතාම වැදගත්. ඊළඟ අනාගත ලෝකයට ප්‍රවේශ වෙන්න. දැන් ඔය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරනවාද? එතකොට හිස්ටරි ඇතුළු විෂයික ප්‍රශ්න. එතකොට තව දුරටත් බොහෝ දේවල් වාර විභාග පැවැත්වෙනවාද? එතකොට දරුවාගේ අධ්‍යාපනයේ බර අඩු කරනවා පාසල් බෑගය ඇතුළු බොහෝ දේවල් පිළිබඳව ආණ්ඩුව දුන්නු පොරොන්දු ඒවා සම්බන්ධයෙන් මොන වගේ ප්‍රතිචාරද තිබෙන්නේ මේ ආදී වශයෙන් මහ ප්‍රශ්න ගණනාවක් තාම කෙනෙකුට හිතා ගන්න බෑ කොයි විදිහටද මේක සිද්ධ වෙන්නේ කියලා. ඒ නිසා ප්‍රසිද්ධියේ ආපු ඔය ප්‍රසිද්ධ වෙච්ච අදහස් කීපයක් ටිකක් නිරාකරණය කරගමුකෝ. එකක් ඉතිහාසය සහ සෞන්දර්ය විෂය ඉවත් කරලා තියෙනවද නැත්නම් අනිවාර්ය කරලා නැද්ද කියන එක ගත්තොත් 6 ඉඳන් 9 වසර වෙනකන් ඉතිහාසය සහ සෞන්දර්ය අනිවාර්යයෙන්ම ඉගෙනවෙනවා. සහ ඒවා ඇගීමටත් ලක් කරනවා වාර විභාග වලට ලක් කරනවා. ඔය ප්‍රශ්නේ ආවේ 10 සහ 11 වසරනේ. 10 සහ 11 වසර වලදී ඔය කියන ආකාරයෙන් ඉතිහාසය සෞන්දර්ය අයින් කරලත් නැහැ අනිවාර්ය නොකලත් නැහැ. ඇත්තටම මෙතන වෙලා තියෙන්නේ ඉතිහාසය සහ සෞන්දර්ය හැම දරුවෙක්ම ඉගෙන ගත යුතු සබ්ජෙක්ට් එකක් බවට පත්ලා තියෙනවා. ඒ වෙන්නේ අර මේක අර ක්‍රෙඩිට් ක්‍රමයට හදලා තියෙන්නේ. මොඩියුලර් ක්‍රමයට හදලා දරුවෙක් සම්පූර්ණ කරගත්තු අනිවාර්ය ක්‍රෙඩිට් ප්‍රමාණයක් තිබෙනවා. ඒ අනුව අපි දැන් අර 10 11 කරපු වෙනස්කම ඇවිල්ලා මෙච්චර කාලයක් අපේ රටේ තිබිච්ච අධ්‍යාපන ක්‍රමයේදී මේ උසස් පෙළට එන ළමයට 10 11 වෙනකන් ඉගෙනත් දේවල් අදාළ නැහැ වගේ තිබුණේ. ඒ ලෙවල් වලට ගියාම අලුතෙන් පටන් ගන්නවා. එතකොට හිතනවා මොකටද මේ මෙච්චර කාලයක් ඕ ලෙවල් එක ඉගෙන ගත්තා වගේ හිතන තත්ත්වයක් තමයි තිබුණේ. ඒකට මෙතන කරලා තියෙන්නේ 10 11 12 13 කියන මේ ශ්‍රේණි 4 නැත්නම් මේ කාලයම එකම පාඨමාලා ක්‍රමයක් බවට පත් කරලා තියෙනවා. එතකොට
දරුවෙක් 10 සහ 11 ශ්‍රේණියවලදී එයා අනිවාර්යයෙන්ම සාමාන්‍යයෙන් එයාට අපි පවර්ණ මේ ලබා දෙන විෂය නිර්දේශයට අමතරව further learning කියලා තවත් විෂය ධාරා 4කින් එයාට විෂයන් තෝරගන්න වෙනවා. ඒතකොට further learning වල දරුවෙක් අපිට කළමනාකරණය කියන විශේෂය තෝරගන්නව නම් එයා අනිවාර්යයෙන්ම මානව ශාස්ත්‍රවල තියෙන ඉතිහාස සහ සෞන්දර්ය අනිවාර්යයෙන් ඉගෙන ගත යුතුයි. ඒකට එක්සෑම් එකක් එන්නේ නැහැ. ඒකට නමුත් ඇගීම් ක්‍රමයක් තියෙනවා. අර සාමාන්‍ය පෙළ විභාගයේ අවසානයේ පේපරයක් එන්නේ නැති වෙයි ඒකට. ඒ විභාග ක්‍රමයේ තියෙන පීඩාව අයින් කරන්නමනේ අපි උත්සාහ කරන්නේ මෙතනදී. ඒ වගේම දරුවෙක් අපි හිතමු තාක්ෂණ විෂය ධාරාවෙන් හෝ විද්‍යා විෂය ධාරාවගේ විෂය ධාරාවල ඉගෙන ගන්නවා කියලා. ඒතකොට ඒ දරුවත් අනිවාර්යයෙන්ම ඉතිහාසය සහ සෞන්දර්ය ඉගෙන ගත යුතුයි කියන එක මේක අනිවාර්ය කරලා තියෙනවා. ඒත් මේකේ වෙලා තියෙන්නේ අර පහුගිය කාලේ විභාගය නිසා විභාගයට පේපරයක් කරන නිසා ඉතිහාසය හා සෞන්දර්යය ඉගෙන ගන්න කිසියම් දරුවෙක් ඒක අර පීඩාව නිසා බලහත්කාරයෙන් ඉගෙනීමක් කරා වෙනුවට මේක ඇත්තටම හැම ළමයෙක්ගේම ජීවිතය තුළට සෞන්දර්යය සහ මේ ඉතිහාසය තමන්ගේ අනන්‍යතාවය හඳුනා ගැනීම කියන එක ඉගෙන ගන්න අවශ්‍ය වටපිටා ඇති කිරීමක් තමයි එතන කරලා තියෙන්නේ. ඔව් අපිට කියන්න වෙන්නේ ආණ්ඩුව විදියට මේ සම්බන්ධයෙන් කරන දැනුවත් කිරීම සහ තාමත් යෝජනා බාර ගැනීමක් සිද්ධ කරනවා නේද? මොනවද වෙනස් කරන්න ඕනේ? ඒ වගේ දේවල් තියෙනවා නම් යෝජනා බාර දීමක්. ඔව් අනිවාර්යයෙන්. දැන් මේක ඇවිල්ලා මේ පරිවර්තනය කුළුණු 5කින් සමන්විතයි. විෂය නිර්දේශය වෙනස් කිරීම කියන එක මේක එක් කුළුණක් විතරයි. එක කොටසක් විතරයි. මානව සම්පත් සහ භෞතික සම්පත් සංවර්ධනය කර ගැනීම, ඊට පස්සේ ඊට අදාළ යටිතල පහසුව සම්පාදනය කර ගැනීම, ජනතාවදමත් කිරීම මේ සියල්ල සහිත කුළුණු 5කින් මේක සමන්විතයි. මේ කුළුණු 5ම සමාන්තරව වගේම සමහර අවස්ථාවල සමහර ඒවා පළමුවෙන් කරන්නත් සමහර ඒවා ඊළඟට කරන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඉතින් 2026 මේ පළවෙනි ශ්‍රේණිය සහ 6 වෙනි ශ්‍රේණිය ඉතා ඉක්මනින්ම වෙනස් කරගන්න උත්සාහ කිරීමක් තමයි සාකච්ඡා වෙන්නේ. ඉතින් 2026 මේක අවසන් වෙන්නේ නැහැ. 2026 මේ පරිවර්තන ක්‍රියාවලිය ආරම්භ වෙනවා පමණයි. ඒ නිසා අපිට ගොඩාක්ම කාලය තියෙනවා සහ වෙලාව තිබෙනවා මේ සාකච්ඡාව අරගෙන යන්න. ඒ අනුව මේකට අලුත් අදහස් එකතු කරගන්නත් ඕන තරම් කාලය තිබෙනවා. මම කලින් කිව්වා වගේ මේක සමාප්තියටපත් වෙන්නේ 2032 අවුරුද්දේ. හොඳයි. අපිට තව පුංචි වෙලාවක් ඉතුරුලා තියෙනවා. රාත්‍රී 7 ප්‍රධාන ප්‍රතිප්‍රකාශයට යාමට කලින් අපි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා රොෂාන් අක්මීමන මහතා සමගින් කතා බස් කරමින් ඉන්නේ. දැන් අර මේ අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා බහ කරද්දී මේ සමාජයෙන් එල්ලවන මේ දැඩි ප්‍රතිරෝධය සම්බන්ධයෙන් සමහර වෙලාවට සමාජය කියලාම මේකට මේ වචනය ලඝු කරලා තියන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයකට සමහර වෙලාවට එන්න පුළුවන්. සමහර වෙලාවට දැඩි ප්‍රතිරෝධයක් අපි දකිනවා. මේක නොදැනුවත් භාවයේද නැත්නම් මේක මොකක් විදිහටද අපිට අත්දක්වන්න වෙන්නේ? අපි රටක් විදිහට ලාංකිකයෝ විදිහට අපේ දරුවෝ ගැන අපි හිතනකොට අපිට අනිවාර්යයෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි කියන දැඩි සංවාදය මම දන්නේ අපි පොඩි කාලේ ඉස්කෝලේ යන කාලේ මම තිබුණ නිසා මම මේ අහන්නේ මේ ගැන මොනවා වගේ අදහසද තියෙන්නේ කොහොමද මේ අභියෝගය ජය ගන්න කියන එක. ඒක දැන්නේ දැන් මේක නදුනත්කම නිසා එන ප්‍රතිරෝධ නම් අපිට ඒක සාකච්ඡා කරලා දුනත් කිරීම හරහා විසඳ ගන්න පුළුවන්. නමුත් මේක දැනගෙනත් මේක ඇත්තටම අත්‍යවශ්‍යයි මේ රටට මේක සිද්ධ විය යුතු දෙයක් බව දැනනත් දේශපාලන වාසි වලින් විරෝධය දක්වන අයට ඉතින් අපිට තියෙන්නේ ඒක නොසලකා හරින්න තමයි. මොකද පාසල් ගුරුවරයෙක් විදිහට සේවය කරපුව අපිට හොඳ අත්දැකීම් තියෙනවා මේ අධ්‍යාපන ක්‍රම වෙනස් විය යුත්තේ ඇයි කියන එක සම්බන්ධයෙන්. මොකද මේකෙන් පීඩාවටපත් වෙන්නේ දරුවා විතරකුත් නෙමෙයි. ගුරුවරයා සහ දෙමව්පියෝ සමස්තයක් ලෙස මේ මුළු සමාජයම මේක නිසා පීඩාවටපත් වෙනවා. නිසා මේක දැන් අපිට මගහැරලා යන්න බැරි තැනට ඇවිල්ලා තියෙනවා සහ අනිවාර්යයෙන් දැන් කල යුතු අතල ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ දැන් ඔය විරෝධතාවය ආවේ මේක දැන් ගොඩාක් දැනුවත් නැගේ සාකච්ඡාව ආවේ අධ්‍යාපන ඇමතිතුමිය අගමැතිතුමිය මේ සාකච්ඡා පටන් ගත්තේ පළාත් මට්ටමින්. ඒ කියන්නේ මේ සාකච්ඡා පළලට අරගෙන ගමන පටන් ගත්තේ පළාත් මට්ටමින්. මොකද මුලින්ම ආවචෝතනාව තමයි දවල පත්‍රිකාවක්වත් නැතුව අගමැතිතුමිය හිතුමනාපේ මේක කරගෙන යනවා. ඔව් දැන් දවල පත්‍රිකාවක් කියන එක බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායේ තිබිච්ච දෙයක්. දවල පත්‍රිකා නැත්නම් වයිට් පේපර්, ග්‍රීන් පේපර් වගේ ඒවා ඒ කාලේ ඒ දෙවි සම්ප්‍රදාය අනුව ඒ ගේන යෝජනාවේ ස්වරූපය අඳුර ගන්න තිබිච්ච අදහස්. වයිට් පත්‍රිකා නැත්නම් දවල පත්‍රිකා කියලා කිව්වේ කාලේ ඔය මොන හරි යම් ආකාරයක ආණ්ඩුවකින් ගේන අලුත් යෝජනා. ඒවා වෙනස් කරන්න එච්චර හැකියාවක් නැති අවසාන වශයෙන් තීරණයක් ලෙස ගේන යෝජනා, ප්‍රතිපත්තිමය යෝජනා. ග්‍රීන් පේපර් කියලා තිබුණා ඒවා වෙනස් කරන්න පුළුවන්, සාකච්ඡාවක් කරන්න පුළුවන් මට්ටමේ ගේන යෝජනා. ඒතර ඒවා හඳුනා ගැනීම පහසුවට තමයි මේ දවල පත්‍රිකා සහ ඔය ග්‍රීන් පේපර්, වයිට් පේපර් වගේ පාට වලින් වෙන පාට වලින් ගෙනාවේ. ඉතින් දැන් අද වගේ තාක්ෂණ දිනු කාලෙක ආයේ මේ සුදු කොළ කෑල්ලේ හරි කොළ පාට කොළ කෑල්ලක හරි මේ යෝජනාවක් ගේන්න ඕනේ නැහැ. ඒක ස්ලයිඩ් ෂෝ එකකින් වෙන්න පුළුවන්, PDF එකකින් වෙන්න පුළුවන්, මොන හරි අලුත් තාක්ෂණයත් එක්ක වෙන ක්‍රමයකින් ගේන්න පුළුවන්. ඉතින් මේක මුලින්ම අපේ මේ සංස්ථා සංකල්පනය ඉතින් මෙන්න මේ වගේ පත්‍රිකාවක් අපි ඉවත් කරලා තිබෙනවා. මේ මෙතන තියෙන්නේ සම්පූර්ණ මේ යෝජනාවල. ඉතින් මේක සුදු පාට කොළයකට print කරොත් මේක දවල් පත්‍රිකාවක් කියන්න පුළුවන්. මේ කොළ පාට කොළයකට print කරොත් මේකට ග්‍රීන් මේ පේපර් එකක් කියලා කියන්න පුළුවන්. නම් කොහොම හරි මේක තමයි අපේ සංකල්ප පත්‍රිකාව. ඉතින් ඔය කියන ආකාරයට ඉල්ලන ඒ ප්‍රතිපත්ති රාමුව යෝජනා ටික
ඒ සිද්ධ වෙන්නීමේ වෙනස්කම් ටික, ඒක ක්‍රියාත්මක කරන ආකාරය, අධීර ටික, ඒ සියල්ල මේ ඉදිරිපත් කිරීම ප්‍රසන්ටේෂන් එකේ තියෙනවා. ඉතින් ඒකවත් නම් වෙලා තමයි අපි ඔය සාකච්ඡා කරගෙන යන්නේ. හොඳයි. දැන් ඔය සාකච්ඡාවේදී ඔබට ජනතාව වෙත දැනුවත් කිරීම කරන්න පුළුවන් අවස්ථාවක් විදිහට මේ අවස්ථාව සලකලා හොඳම තැන් කීපයක් අපිට ජනගත කරන්න හොඳම වෙලාව කියලා මම හිතනවා. මොකද අය තවත් අවස්ථා ඔබට ලැබෙයි. මම හිතන්නේ මේ අවස්ථාවත් හොඳ අවස්ථාවක් කියලා. ඒක තමයි මේකේ තියෙන විශේෂම කාරණා කීපය තමයි එක පැත්තකින් ගුරුවරු විශාල පීඩාවක ඉන්නවා. දැන් තිබෙන ගුරු හිඟයත් එක්ක සමහර ගුරුවරු තමන් ඉගෙනගත ශේෂ්ත්‍රයේ නෙමෙයි ඉස්කෝලේ උගන්වන්න ගිහිල්ලා. එතකොට ඉස්කෝලේ තියෙන ගුරු හිඟ නිසා ගුරුවරුන්ට තමන්ට අදාළ නැති, තමන් ඉගෙනගෙන නැති, තමන්ට එතරම් හැකියාවක් නැති විෂයන් පවා උගන්වන්න වෙලා තිබෙනවා. ඒතර අවසාන වශයෙන් ඒකේ අසාධාරණ වෙන්නේ දරුවන්ට. ඒතර මේ ප්‍රශ්න කරන අවස්ථාවක් ලැබෙනවා ගුරුවරුන්ට තමන් හොඳටම දන්න ශේෂ්ත්‍රය සම්බන්ධව තව පුහුණුවක් ලබලා ඒ විෂයට ප්‍රවීණත්වය ලබා ගන්න සහ උගන්වන්න. ඔව් ඒක තමයි ගුරුවරුන් කියලා කිව්වට පස්සේ ටියුෂන් ගුරුවරු සහ ටියුෂන් සංස්කෘතිය සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. පැය භාගයක් පාසල දීර්ඝ කරනවා, විෂයන් ප්‍රමාණය වැඩි කරලා තිබෙනවා මේ ආදී වශයෙන්. එතකොට මෙතන අර ටැලි වෙන්නේ නැති ගතියක් සහ ටියුෂන් ගුරුවරුන් උදෙසා සිදු කරන ලබන යම් වෙනස්කම් මේවා සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාර තියෙනවද නැත්නම් මොනවද? එකක් ඔය වෙලාවේ වෙනස්කම එන්නේ දැනට තියෙන කාලච්ඡේද ප්‍රමාණය විනාඩි 40යිනේ. ඒතර විනාඩි 40 කියලා කියන්නේ එක දිගට තියෙන්නේ. ගුරුවරයෙක් එක් කාලච්ඡේදයක් උගන්වලා අනෙක් කාලච්ඡේදයට යනකොට යන්නත් විනාඩි 3-4ක් යනවනේ. ඒතකොට අර පාඩම පටන් ගන්න තිබිච්ච පාඩම අවසන් කරන්නත් වෙලාවක් යනවා. අලුතෙන් පන්තිට ගිහිල්ලා පාඩම පටන් ගන්නත් වෙලාවක් යනවා. ඒතර ওই කාලය සැලකිලිට අරගෙන නැහැ. ඒතර විනාඩි 40න් සාමාන්‍ය විනාඩි 30ක් වගේ තමයි ඉගෙනීමක් කරන්නේ පන්ති කාමරේ. ඒක ප්‍රමාණවත් නැහැ. ඒතර විනාඩි 50කට කාලච්ඡේදයක් දික් කරලා තියෙන්නේ ගුරුවරයෙක්ට උනත් දරුවන්ට උනත් කලබලයක් නැතුව පොඩි වෙලාවක් අරගෙන පාඩමට ප්‍රවේශ වෙන්නත් පාඩම අවසන් කරලා යන්න. මොකද ගුරුවරයෙක් තව පන්තියකට ගිහිල්ලා නිකන් රොබෝ කෙනෙක් නෙමෙයි. එයා තව පන්තියකට යද්දි සමහර විට යන්නේ වයසින් වැඩි පන්තියකට එන්න පුළුවන්. එකපාරට 11 වසරේ ඉඳන් යන්නේ 6 ශ්‍රේණියට එන්න පුළුවන්. ඒතර ගුරුවරයාට පොඩි වෙලාවක් තියෙන්න ඕනේ මනස සකස් කරගන්න. මොකද 11 ශ්‍රේණියේ ඉන්න ළමයිගේ මනසත් නෙමෙයි 6 පන්ති ළමයින්ට තියෙන්නේ. ඒතර අර වැඩි වෙන වෙලාව ඇත්තටම යොමු වෙන්නේ ওই කාරණා වලට. තව විනාඩි 10කින් ළමයිගේ විවේක කාලය වැඩි වෙනවා. ඒතර ඒ සියල්ලට තමයි මේ පැය භාගයක් වෙලාව වැඩි වෙන්නේ. ඒතර වෙලාව වැඩි කරන්නේ ළමයිට තව උගන්නන වෙලාව වැඩි කරලා පීඩනටි කරන්නේ නෙමෙයි. අර ටියුෂන් කතාවට ටියුෂන් කතාව අපි ඇත්තට පිළිගන්නවා ලංකාවේ පිළිගන්න දෙයක් නෙමෙයි. ටියුෂන් කියන්නේ නැති වෙන්න ඕනේ කියන එක. මේ ටියුෂන් කියන දේ කොයිලාක බිහි වෙලා තියෙන්නේ අධ්‍යාපන ක්‍රමයේ තිබෙන තරංකාරීත්වයත් එක්ක සහ පාසල් වල තිබෙන විෂමතාවයත් එක්ක. ටියුෂන් ක්‍රම නැති වෙන්න ඕනේ කියලා ඔබ හිතනවා? ඔව් ටියුෂන් ක්‍රමය අපි සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් හදනවා නම් මේ අමතර පන්ති ක්‍රමේ නතර වෙන්න එපා. ඒ කියන්නේ මේ තරංකාරී මුදල් මත කරන ළමයි 1000 දාගෙන මේ උගන්නන මේ ක්‍රම බිහිලා තියෙන විෂමතාවය නිසා හැබැයි අම මාලි මාණ්ඩුවට ටියුෂන් පද්ධතිය පුදුම සපෝටිව් වුණා නේද? ඒ සහයෝගී දීපු ටියුෂන් ගුරුවරුත් මං හිතන්නේ මේක පිළිගන්නවා. මොකද ඇත්තටම මේක විකෘතියක්නේ. ඒ කියන්නේ ටියුෂන් කියලා කියන අවශ්‍යතාවය එන්නේ අධ්‍යාපන ක්‍රමයේ විකෘතිය නිසා. ඒතකොට අපි මේක මේ 2026 ටියුෂන් තහනම් කරන්නව නෙමෙයි. අපි මේ හදන අධ්‍යාපන ක්‍රම පරිවර්තනය හරියට ක්‍රියාත්මක වුණොත් එහෙම මේ තරංකාරී අධ්‍යාපන ක්‍රමය නැති වුණොත් එහෙම ටියුෂන් වල අවශ්‍යතාවය නැති වෙනවා. ඒතකොට ටියුෂන් යාමේ අවස්ථාවක් නැති වෙනකොට අර ටියුෂන් ගුරුවරුන්ටත් පුළුවන් මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා පාසල් ශේෂ්ත්‍රයට ඇවිල්ලා ගුරුවරයෙක් ලෙස අනුගත වෙන එක ටිකක් කාලයක් ගතන වැඩක්. ඒ ක්‍රමානුකූලව සිද්ධ වෙන දෙයක්. හොඳයි. දැන්